ලස්සන සාපේක්ෂය කියලා කියන්නේ සමහර වෙලාවට ඔබ දෙයක් දිහා ඒක ලස්සනයි කියලා බලන වෙලාවක තව කෙනෙකුට ඒ දේ අවලස්සනයි කියලා පේන්න පුළුවන්. තව කෙනෙක් ලස්සනයි කියලා බලන දේ ඔබට අවලස්සන විදිහට පේන්න පුළුවන්. කොහොම වුණත් සමහර වෙලාවට Taman පිළිබඳත් මෙහෙම හැඟීමක් තියෙන්න පුළුවන් නේ. මට උපතින් ආපු පෙනුම, හැඩය, මූණේ හැඩයට මම කැමති නැහැ. පාටට මම කැමති නැහැ. එහෙම දේවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ වෙලාවක Taman ආස විදියට වෙනස් වෙන්න, ලස්සන වෙන Tamanට පුළුවන්කමක් තියෙනවා නම් ඒක ඉතාමත් වටිනවා. ඒ නිසාම රූපලාවන්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන් අඟහරුවාදා නුගසවනේ කතා කරනවා. අද අපි කතා කරමු රූපලාවන්‍ය වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුලේ ලස්සන කියන්නේ මොකක්ද කියලා. අපි ආරාධනා කළා 360 වෙල්නස් වෙනින් එහි රූපලාවන්‍ය වෛද්‍ය චරණා ජනාධරි මහත්මියට අයවන්න ඔබට මේට. අපි මුලින්ම අහන්නේ දැන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව ඇතුලේ දැන් කවියෙකුට ලස්සන විදිහට කියන්න පුළුවන් චිත්‍රකාරය ඇඳලා. හැබැයි මේ වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුලේ ලස්සන කියලා කියන්නේ මොකද්ද? ඔව්. දැන් ඔයා කිව්ව විදිහ හරියටම හරි. සාපේක්ෂයි මේක. ඒ වුණාට දැන් ලස්සනයි කියලා අපි සලකනවා නම් හැම ගත්තොත් පැහැපත් හමක් තියෙන එක හැමේ වර්ණය විතරක් නෙමෙයි පැහැපත් වීම වැදගත්. ඒ වගේම මොන හරි ගැටලු නැති පිම්පල්ස් පිග්මන්ටේෂන් වගේ ගැටලු නැති හමක් වීම. ඒ වගේම අපි ගත්තොත් එම අපේ ෆීචර්ස් නේද? ඇස්, නහය, කට, තොල්, කමුල් මේවා පිහිටන ආකාරය අපි කියන අර ෂාප් ෆීචර්ස් තිබ්බොත් ඔන්න ලස්සනයි. කොණ්ඩේ ලස්සන නම් කොණ්ඩේ දිගට තියෙන්න පුළුවන්, කොටට තියෙන්න පුළුවන්, එක එක ආකාරයේ කොණ්ඩේ තියෙන්න පුළුවන්. කෙනාගෙන් කෙනාට මේක ගැළපෙන විදිහත් වෙනස්. එතකොට ඔය විදිහට අපිට මූණේ ලස්සන අර්ථ දක්වන්න පුළුවන්. ඒ වගේම ඇඟට ගියොත් ඇඟ ගත්තොත් එහෙම ඇඟේ ෂේප් එක නේද? දැන් කාන්තාවක් නම් අපි හරියට කතා කරනවා පුළුල් ලුකුලක් නේද? ඉඟ සොඟ ගත හැක මිටින ඔහොමනේ අපේ කවිලිය වෙන්නේ. ඉතින් ඔය ශරීරය. ඉතින් ඒක ලස්සනයි කියලා ගන්න පුළුවන්. හැබැයි මේක කෙනාගෙන් කෙනාට වෙනස්. අපි ඕනම කෙනෙක් මං හිතන්නේ ලස්සනක් එක්ක තමයි උපදින්නේ. එහෙම ඒ කියන්නේ විශේෂයෙන් කියලා සමහර අයට මේ ඔක්කොම එකට පිටින අවස්ථාවල් තියෙනවා වාසනාවන්ත විදිහට නේද? සමහර කෙනෙක්ට එකක් ලස්සන වෙන්න පුළුවන්, දෙකක් ලස්සන වෙන්න පුළුවන්. මේක හරිම විවිධාකාරයෙන් තමයි මේ ලස්සන තියෙන්නේ. හැබැයි මේක දිහා බලන විදිය තමන් ලස්සනයි කියලා හිතන එක තමයි මුලින්ම වෙන්න ඕනේ. එතකොට මේ ලස්සන එක වගේම තියෙන්නෙත් නැහැ. දැන් ඉස්කෝලේ යන කාලේ සමහරලාට ළමයි ඉන්නවා චූටි කාලේ හරි ලස්සනයි. ලොකු වෙනකොට කැත වෙනවා. සමහර ඉස්කෝලේ යන කාලේ ළමයි ඉන්නවා අර අපි වචනෙන් කිව්වොත් මෙලෝ රහක් නැහැ. ඉස්කෝලේ යන කාලේ. හැබැයි මෙන්න අවුරුදු 30න් විතර පස්සේ හරිම ලස්සනයි. එතකොට ඔය වගේ තියෙනවා. මේ ලස්සන කියන්නේ එකම විදිහට තියෙන දෙයක්ුත් නෙමෙයි. වැඩි දියුණු කරගන්න පුළුවන් දෙයක්. අන්න එතනදි තමයි රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව එන්නේ. කොහොමද මේක වැඩි දියුණු කරගන්නේ? කොහොමද වෛද්‍ය විද්‍යාව එකතු කරගෙන මේක නිවැරදිව ලස්සන කරගන්නේ? ඉතින් මම හිතන්නේ අන්න එතනදී තමයි මේ දෙක එකට එකතු වෙන්නේ. පිළිතන. හරි. දැන් කෙනෙක්ගේ ලස්සන ගැන කතා කරද්දී නේද ඇඟ පත හැමදේම බලද්දී මුහුණට ලොකු තැනක් තියෙනවා. මුහුණේ ලස්සනට අපේ අවධානය වැඩිපුර යොමු වෙලා තියෙනවා. කෙනෙක් දැක්කට පස්සේ එයාගේ මුහුණ පිහිටන විදිහත් එක්ක. දැන් රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව ඇතුලේ දැන් මුහුණ ලස්සන කරගන්නවා නම් මුහුණ ලස්සන කරගන්නවා කියලා අපි හිතනවා නම් මොනවද වෙනස් වෙන්න කරන්න පුළුවන් මොනවද ඒ සම්බන්ධයෙන් වෙන්න පුළුවන් දේවල්? ඔව් දැන් පළවෙනි එක තමයි මම අර කිව්වා වගේ හැම පැහැපත් කර ගැනීම. එතනදී අපිට ගයිඩන්ස් එකක් දෙන්න පුළුවන් ස්කින් කෙයාර් රූටින් එකක් එයාට දීලා ඒ වගේම එයාට මොන හරි ගැටලුවක් තියෙනවා නම් හැමේ ස්කාර්ස් තියෙනවා නම් පිම්පල්ස් තියෙනවා නම් පිග්මන්ටේෂන් තියෙනවා නම් ඒව හොඳ කරලා දෙන්න පුළුවන්. ඊළඟට හැම දැන් වයසට යනකොට ආපු ලක්ෂණ තියෙනවා නම් ඔන්න ඔය ටික රිවර්ස් කරන්න පුළුවන්. තව එක එක ෆීචර් එක වැඩි දියුණු කරන්න පුළුවන්. මම හිතන්නේ අපි ගාව රූපරාමුත් ඇති අපිට පෙන්වන්න පුළුවන්. ඔව්. එතකොට දැන් අපි ගත්තොත් මේ තියෙන චූටි චින් ෆිලර් එකක්. දැන් බලන්න අපේ පුංචිම තැනක් මෙනේ නිකට කියන්නේ. හැබැයි ওই නිකට පිහිටන විදිහෙන් ඕක වෙනස් කරපු ගමන් අපේ සයිඩ් ප්‍රොෆයිල් එකම හරි ඉක්මනට වෙනස් වෙනවා. එතකොට හරි ෂාප් ගතියක් එනවා මූණට. බැලු බැල්මට කෙනෙක්ට අර නිකට ලස්සනට උල් වෙලා තොල් එක්ක ගානට තියෙනකොට අර සයිඩ් ප්‍රොෆයිල් එක හරි ලස්සනයි. සමහර අයගේ තියෙනවා ඩබල් චින් එහෙම ඇවිල්ලා. ඕකත් ටිකක් අඩු වෙලා පේනවා චින් ෆිලර් එකක් කරපු ගමන්. ඉතින් මේක මිනිත්තුවකින් වගේ කරන්න පුළුවන් ප්‍රතිකාරයක්. ඒ වෙලම යාට රිසල්ට් එක ලැබෙනවා. ඉතින් මේ වගේ හරිම සරල ප්‍රතිකාර තියෙනවා රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව ඇතුලේ. මම හිතන්නේ මේ දැන් ගොඩාක් අය මේ තොල් දෙක ගැන කවි ලියනවා, සින්දු කියනවා, එක එක ඒවා තියෙනවානේ තොල් ගැන. ඉතින් තොල් වෙනස් කරන එක හරියට දැන් ප්‍රසිද්ධයි.
මොකද මේක චූටි ලිප්ස් තිබ්බොත් ලොකු කරන්න ඉල්ලනවා. සමහර අයගේ ලිප්ස් තියනවා එක උඩ තොල චූටි යට තොල ලොකුයි. ඒ වගේ හදන මෙතඩ්ස් අහනවා. එතකොට හැම අපි වයසට යනකොට තොල් රැලි වැටෙනවා. මේවට විදි තියනවාද කියලා අහනවා. ඕ ගොඩාක් ක්‍රම තියෙනවා. දැන් මේ තියෙන්නේ ලිප් ෆිලර් එකක්. හයිලුරොනික් ඇසිඩ් කියන ජෙල් ෆිලර් එක පාවිච්චි කරලා ලිප් එක ලස්සනට එන්හෑන්ස් කරලා තියෙනවා. ඉතින් එතකොට අපේ අර එයාගේ දැන් මේ රූපේ නම් අර උඩ ලිප් එක ටිකක් පොඩි. එතකොට ඒක ලස්සනට චුට්ටක් උස්සලා හදපු එකක් තමයි මෙතනදි තියෙන්නේ. මෙන්න මේ වගේ විවිධ ලිප් ෆිලර්ස් පාවිච්චි කරන්න පුළුවන්. හයිඩ්‍රේටිං ලිප් ෆිලර්ස් තියෙනවා. ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟ දේ තමයි නහය. දැන් මේ නහය එක එක හැඩවල නහයවල් තියෙනවනේ නේද? නහය ෂේප් එක හරිය වැදගත් මූණට මං හිතන්නේ. ඉතින් මේ වගේ අර නැවිලා වගේ ගිහිල්ලා තියෙනවා නම් නහය. ඕක හදන්න පුළුවන් විවිධ ප්‍රතිකාර තියෙනවා. දැන් අපි ජෙල් එක පාවිච්චි කරන්නා වූ නෝස් ෆිලර් එකක් තමයි මෙතනදී සිදු කරලා තියෙන්නේ. තව තියෙනවා නෝස් කොග් කියලා ප්‍රතිකාරයක්. ඔන්න ඔය වගේ අපිට පුළුවන් නහය ලස්සන කරන්න. දැන් මේ තියෙන්නේ ජෝ ලයින් එක. දැන් අපේ ගෑනු ළමයි හරි කැමති ෂාර්ප් ජෝ ලයින් එකක් හදාගන්න. දැන් මටත් ඇවිල්ලා අහනවා ඩොක්ටර්ගේ වගේ ජෝ ලයින් එකක් හදලා දෙන්න කියලා. ඉතින් ඇත්තටම මෙතනදී මේ සිදු කරලා තියෙන්නේ ජෝ ලයින් එකට ෆිලර් එකක්. කොනෙන් පොඩ්ඩක් ෆිල් කරලා අර ලස්සනට අර චූටි ස්ක්වයර් ෂේප් එකක් වගේ අපිට බෝන් එක පේනවා වගේ හදලා ගන්න පුළුවන්. ඉතින් එතකොට හරියම ලස්සන මේ රිසල්ට් එකක් යාට ලබා දෙන්න පුළුවන් ඒ වෙලාවෙම. ඉතින් මේ වගේ එක එක ෆීචර් එක වැඩි දියුණු කරන්න පුළුවන්. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. සමහරවිට අපෙන් ඇවිල්ලා අහනවා ඩොක්ටර් මට මේක කරලා දෙන්න. හැබැයි මං කියනවා එපා. ඔයාට ඒක ගැලපෙන්නේ නැහැ. ඔයා මේක කරන්න. මේක කරලා බලන්නකෝ. ඔයා සමහරට මේකට කැමති වෙයි. අර ඒ වගේ තියෙනවා. මෙතඩ් එක හැමෝටම හරියන්නේ නැහැ. සමහර අයට වෙනස් මෙතඩ් වලට යන්න වෙනවා. ඉතින් ඔය වගේ හරියම කෙනාගෙන් කෙනාට වෙනස් ක්‍රම වලින් අපිට කෙනෙක්ව ලස්සන කරන්න පුළුවන්. හරි. අපි කතා කරන්නේ ලස්සන වෙන විදිහ පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මකව ඒ දේවල් වෙනස් කරගන්නේ කොහොමද කියලා අපි පුංචි විලාපයක් අරගෙන නැවත මේ කතා බහට සම්බන්ධ වෙමු. ඇයි මේ ස්ට්‍රෙස් වෙලා වගේ? මූණේ තියෙන පිම්පල් ඇක්නි ස්පොට්ස් එක්ක කවුද ස්ට්‍රෙස් වෙන්නේ? පිම්පල්ස් සහ ඇක්නි නැති ස්වභාවික දීප්තිමත් සමක් දැන් සතියටකින් කෝෂා මිලදී ගැනීමට 360 Wellness Center හෝ වෙබ් අඩවියට පිවිසෙන්න. ඇයි මේ ස්ට්‍රෙස් වෙලා වගේ? මූණේ තියෙන පිම්පල් ඇක්නි ස්පොට්ස් එක්ක කවුද ස්ට්‍රෙස් වෙන්නේ? පිම්පල්ස් සහ ඇක්නි නැති ස්වභාවික දීප්තිමත් සමක් දැන් සතියටකින් කෝෂා මිලදී ගැනීමට 360 Wellness Center හෝ වෙබ් අඩවියට පිවිසෙන්න. අපි විරාමයට කලින් කතා කළා මුහුණේ ලස්සන වැඩි දියුණු කරගන්න මොනවද අපිට කරන්න පුළුවන්. අපි දැන් මුහුණෙන් පොඩ්ඩක් පල්ලෙහාට එමුකෝ. අපේ ශරීරයට આવොත් එහෙම. ශරීරයේ මේ අංගපසංග හැඩය වෙනස් කරගන්නත් මේකට පුළුවන්කමක් තියෙනවා. රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව ඇතුලේ ඒකට ඉඩකඩක් තියෙනවද? හැඩය වෙනස් කරගන්නත් පුළුවන්ද ශරීරේ? අනිවාර්යෙන් පුළුවන්. ඉතින් මෙහෙමයි. හැඩය වෙනස් කරන තැනදී කතා කරනකොට හැඩය ඇත්තටම කාන්තාවුන්ගේ විශේෂයෙන්ම අර ඒගොල්ලන්ගේ විවිධ අවදි පහ වෙනකොට මේ හැඩය වෙනස් වෙනවා. ළමයි හැදුවට පස්සේ ශරීරය එකම විදිහට තියෙන්නේ නැහැ. හැබැයි අපි මේක බලා ගන්න විදිය අනුව ගොඩාක් ලොකු වෙනසක් කරන්න පුළුවන්. මම හැමදාම කියනවා වගේ ඩයට් එක ලයිෆ් ස්ටයිල් එක හරියම වැදගත් කෙනෙක්ට. වර්ක්අවුට් එකක් එක්සර්සයිස් එකක් කරන් යන්න පුළුවන් නම් හැමදාම ප්‍රැක්ටිස් එකක් විදියට හරියම වැදගත්. ඉතින් මේ දේවල් එක්ක මෙඩිකලි මෙතන රූපලාවන්‍ය වෛද්‍ය විද්‍යාව පැත්තෙන් අපිට කරන්න පුළුවන් දේවල් තමයි දැන් කෙනෙක්ට අංගපසංග දැන් ගත්තොත් එම පුළුල් උකුලක් නේද හැමෝටම නෑනේ. හැබැයි කාන්තාව හරි ආසයි. ඇඳුමක් යන්තත් නේද හැරි බලනවා තමන්ගේ ඇඟ ලස්සනයිද කියලා. ඉතින් මෙන්න මේ දේවල් වැඩි දියුණු කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. මෙන්න මේ තියෙන්නේ දැන් මේ ගොඩක් අයගේ තියෙනවා හිප් ඩිප් කියලා තත්ත්වයක්. ඒ කියන්නේ හිප් එක පැත්තට නිකන් සයිඩ් ඇන්ගල් එකෙන් නිකන් වලක් වගේ ඇතුළට ගිලින ස්වභාවයක්. මේකට සාමාන්‍යයෙන් කාන්තාව කැමති නෑ. ඇවිල්ලා කියනවා ඩොක්ටර් මගේ හිප් එක මේ සායක් ඇඳන් මේ මෙතන බැහැලා ඩොක්ටර්. මේක හදලා දෙන්න පුළුවන්ද? එතකොට මේකට කියනවා අපි හිප් ෆිලර් එකක් තමයි කරලා තියෙන්නේ. එතනදි කරන්නේ ඒ ඇන්ගල් එක සකස් කරනවා හයිලුරොනික් ඇසිඩ් කියන ජෙල් එක පාවිච්චි කරලා. ඒ කියන්නේ ජෙල් එක හයිලුරොනික් ඇසිඩ් කියන එක අපේ ඇඟේ තියෙන සංඝටකයක්. ඒ වගේම හදපු දෙයකින් තමයි අපි පිරවීමක් සිදු කරන්නේ උකුල ප්‍රදේශයට. එතකොට ඒ පුරවලා දැන් මුලින්ම හිරිවට්ටනවා. හිරිවට්ටලා අපි ඉන්ජෙක්ෂන් ෂොටක් දීලා හිරිවට්ටලා ඊට පස්සේ ඔන්න
මේ ෆිලර් එක ඇතුල් කරනවා. පැය ඒක එකමාරකින් සත්කමක් නෙමෙයි නැත්නම් ඒක සත්කමක් නෙමෙයි. අන්න ඒකයි වැදගත්ම. ඒ කියන්නේ හරිම පුංචි නිකන් පැය එකමාරක් වගේ ඇතුළත කරලා දෙන්න පුළුවන්. ඒ වෙලෙම අර රිසල්ට් එක හම්බෙනවා. ඉතින් එයා උදේ කරලා හවස යාට ඔෆිස් යන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අර ඒ වගේ ප්‍රතිකාර ක්‍රමයක්. දැන් ඕක එකක්. එතකොට උකුල හදන එක නැත්නම් බට් එක අපි කියනවා. පසුපස ප්‍රදේශය සකස් කරන එක. ওই දෙකම එක වගේ සිදු කරන මෙතඩ්. ඉතින් එතකොට ඒ වගේම රිසල්ට් එකක් හම්බෙනවා. තව ගත්තොත් අනිත් දේ තමයි පියයුරු. මම හිතන්නේ ගොඩාක් කාන්තාව ඇවිල්ලා කියන දෙයක් තමයි තියෙන විදිහ නෙමෙයි පියයුරු දෙක දැන් ડોක්ටර් එල්ලා වැටිලා මම ළමයින්ට කිරි දුන්නාට පස්සේ පොඩ ඕක වුණා. දැන් මට සාරියක් ඇඳද්දත් ડોක්ටර් ජැකට් එකක් අඳින්න බෑ. හරි කැතයි ඔෆිස් යන්න මම සාරිය අඳිනවා. මට ලස්සනට පේන්නේ නැහැ දැන්. ඉතින් මේකට මුකුත් කරන්න දෙයක් නැද්ද? ඔක හැමෝම අහනවා ඇවිල්ලා. ඉතින් ඇත්තටම පුළුවන් අපේ පැත්තෙන් අපි එක්සැමින් කරලා බලලා එයාට ගැළපෙනවා නම් බ්‍රෙස්ට් ෆිලර් වගේ ප්‍රතිකාරයක් අපිට පුළුවන් ඒ වගේ දෙයකට යොමු වෙන්න. අන්න එතනදී පියයුරු පිරවීමකට ලක් කිරීමක් තමයි සිදු කරන්නේ. පැය එකමාරකින් වගේ එයාටත් ඒ රිසල්ට් එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම බ්‍රෙස්ට් ලිෆ්ටිං ඔප්ෂන්ස් තියෙනවා. ඔය වගේ අර අංගපසංග වෙනස් කරගන්න පුළුවන්. ඉතින් එක තැනකින් පටන් ගන්න ඕනේ. තමන් මේක ගැන හිතන්න පටන් ගන්න එක තමයි මම හිතන්නේ වැදගත්. ඊට පස්සේ අපිත් එක්ක ඇවිල්ලා කතා කරොත් ඒක අපිට නිවැරදි ආකාරයට කියලා දෙන්න පුළුවන්. ඔව්. දැන් මේ වගේ ක්ෂේත්‍ර ගැන සාමාන්‍යයෙන් දල වශයෙන් තියෙන අවබෝධය ගැන මොකද්ද ડોක්ටර්ට තියෙන හිතන දේ ගැන සාමාන්‍යයෙන් මේකට යොමු වීම ඊළඟට මේව ගැන දැනගත්ත ප්‍රජාවගේ අඩුවක් එහෙම දැනෙනවද? ගොඩක් පිරිස එනවද මේ සම්බන්ධයෙන් උනන්දු වෙනවද? ඔව් යොමු වීම ගත්තොත් එහෙම ගොඩාක් එනවා. දැන් හැමදාම අපිට කන්සල්ටේෂන් තියනවනේ ඉතින් එතකොට එනවා දැකලා එනවා. හැබැයි අවබෝධය ඔන්න පොඩි ප්‍රශ්නයක්. නිවැරදි අවබෝධය තියෙනවද කියන එක පොඩි ප්‍රශ්නයක්. මොකද දැන් ලංකාව ගත්තොත් මේ වගේ ස්ථාන ගොඩාක් තියෙනවා එක විවිධ ස්ථාන. ඉතින් එක ට්‍රීට්මන්ට් කරන අය ඉන්නවා, වැරදි අය කරනවා. ඒවා මම කතා කරන්න කැමති නැහැ. නමුත් එහෙම තැන් තියෙනවා. නමුත් මේක ශරීරය නිසා නිවැරදි තැනකින් නිවැරදි කෙනෙක්ගෙන් මෙඩිකලි රෙජිස්ටර්ඩ් ડોක්ටර් කෙනෙක්ගෙන් මේ දේවල් වලට යොමු වීම ඉතාම වැදගත්. ඉතින් ඔන්න ඔය අවබෝධෙත් එක්ක යන්න ඕනේ. මොකද්ද මේ ප්‍රතිකාරය? මේකෙන් කොහොමද මම ලස්සන වෙන්නේ? මගේ ලස්සන වැඩි දියුණු කරගන්න. ඔතන හිතලා තමයි එන්න ඕනේ අනිවාර්යෙන්. එහෙම හිතලා එනවනම් කොතනටද එන්න ඕනේ කියලා ඔබට කියන්න කැමතියි. තිරේ දිස්වනවා ඔබට 360 වෙල්නස් වෙත යනවනම් මෙන්න මේ ලිපිනය හරහා ඔබට 360 වෙල්නස් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම දුරකථන අංකය දැන් තිරේ දිස්වනවා. ඔබට කතා කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න වෙලාවක් වෙන් කර ගන්නවා නම් මේ තිරේ දිස්වන දුරකථන අංක වලට කතා කරලා මේ වෙලාව වෙන් කරගෙන වෛද්‍යවරු මුණ ගැහිලා ඔබට තියෙන ප්‍රශ්න නිරාකරණය කරගන්න. තවදුරටත් තමන්ගේ මුහුණ පිළිබඳ ඇඟේ හැඩය පිළිබඳ පාට පිළිබඳව දුක් වෙන්නට අවශ්‍ය නැහැ. ඔබ ආස විදිහට වෙනස් වෙන්න ඔබට ඉඩ කඩක් තියෙනවා. ඉතින් ඒකට අපි අර නොමනා තැන් වලට ගිහිල්ලා වැඩේ වරද්ද ගන්නවට වඩා හොඳයි මනා තැනකට ගිහිල්ලා හරි විදිහට විද්‍යාත්මකව මේ දේවල් කරගන්න එක. ඒ නිසා අපි මේ පිළිබඳව මේ නිරන්තරයෙන්ම කතා බහ කරගෙන අපි ස්තුතිවන්ත වෙනවා 360 වෙල්නස් වෙනින් එහි රූපලාවන්‍ය වෛද්‍ය චරණා ජනාධරී වෛද්‍යතුමිය දවසේ මැදිරියට ඇවිල්ලා ලස්සන පිළිබඳව ලස්සනට කතා කළා. ස්තුතිය ඔබට. අපි වෙන පුංචි විරාමයක් ගමු. නැවත නුගසවන සමග සම්බන්ධ වෙමු.